හරි අයිබෝන් කියලා පිළිගන්නත් මගල හැමෝම ටෙක් වයිබ්ස් වලට දැනගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම ගන්නට මම අරගෙන ආවිලා තියෙන්නේ Shopify වීඩියෝ සීරීස් එකේදී ගොඩක් දෙනෙක් කමෙන්ට් කළා ප්‍රශ්නයකට උත්තරයක්. ඒ තමයි අපි කොහොමද Shopify අපේ account එකට payment gateway එකක් add කරන්නේ කියන එක. ඉතින් ඇත්තටම ගොඩක් පුංචි දෙයක් තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක skip නොකර බලන්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්නත් කියලා පුංචි මතක් කිරීමක් කරනවා. හරියනම් ගොඩි කතා කරන්න නැතුව අපි යමු අද වීඩියෝ එක බලන්න. හරි ඉතින් එතනම පොඩි දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ. ඒක නිසා වීඩියෝ එක අනිවාර්යෙන් ස්කිප් නොකර බලන්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා. ඉතින් ඔයගොල්ලෝ Shopify එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි dashboard එක නැත්තම් ඔයාලගේ Shopify home එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් home එකේ interface එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ පල්ලෙහාට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ settings කියලා එකක් තියෙනවා. ඉතින් අන්නේ settings කියන එකට touch කරාට පස්සේ එහෙම නැත්නම් click කරාට පස්සේ අපි ඊළඟට එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට. ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බිලින් වගේම පේමන්ට් කියලා එකකුත්. ඉතින් මේ බිලින් සහ පේමන්ට් කියන එක මම ඔයගොල්ලන්ට වෙනම පැහැදිලි කරන්නම්. බිලින් කියන එකේදී මොකද වෙන්නේ? පේමන්ට් කියන එකේදී මොකද වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම බිලින් කියන එකේදී සිද්ධ වෙන්නේ ඔයාලා හිතන්න ඔයාලා කුලී කඩකාමරයක් කරගත්ත කියලා. ඉතින් මේ කුලී කඩකාමරයට ඔයගොල්ලෝ කුලිය ගෙවන්න ඕනි. ඒ වගේ මේකේ ලයිට් බිල්, වතුර බිල් වගේ දේවල් ගෙවන්න ඕනි. ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි මෙන්න මේ බිලින් කියන එකේදී සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙන්න මේ Shopify එකේ මොකක් හරි item එකක් sell කරද්දී ඔයාලා Shopify එකේ store එක හදද්දී ඔයාලා theme එකක් පාවිච්චි කරනවා. ඒ වගේම Shopify drop shipping කරද්දී ඔයාලා apps පාවිච්චි කරනවා. ඒ කියන්නේ Shopify එකෙන්ම දෙන apps පාවිච්චි කරනවා. මම DSS කියලා කලින් වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට ඒක අරගෙන ආවා. අන්න ඒ වගේ apps පාවිච්චි කරනවා. ඒ වගේම ඔයාලා මෙන්න Shopify එකේ මොනවා හරි plans පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ premium plan වගේ දේවල් පාවිච්චි කරනවා නම් අන්නේ Shopify එකට ගෙවන්න ඕන දේවල් add වෙලා තියෙන මෙන්න මේ Shopify billing කියන එකේදී. ඉතින් ඔයගොල්ලෝ අන්නේ ගෙවන්න ඕන කරන ගාන උඩ බලා ගන්න පුළුවන් USD මෙන්න මෙච්චරක් ගානක් ගෙවන්න ඕනි කියලා. ඉතින් ඇත්තට මම මෙතනදී දැන් අලුත් account එකක් නිසා ගෙවන්න ඕන ගානක් මෙතනදී පෙන්වන්නේ නැහැ. නමුත් ඔයාලා Shopify එකේ ඉස්සරහට වැඩ කරගෙන යන කෙනෙක් නම් ගෙවන්න ඕන ගාන පෙන්වන්නේ මෙන්න මේ උඩ USD කියලා පෙන්වන්න තැන. ඉතින් මේකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී මෙතන payment gateways add payment method කියන එකට ගියාට පස්සේ අපිට මෙතනදී method දෙකක් කරා මෙතනදී payment කිරීමේ හැකියාවක් තියෙනවා. එකක් credit card සහ අනිත් එක PayPal විදිහට. ඔයගොල්ලන්ට credit card එකක් තියෙනවා නම් කෙලිම මෙතනදී monthly කැපෙන විදිහට credit card එක add කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට credit card එක නැත්නම් ඔයගොල්ලන්ට PayPal එකක් හදලා PayPal එක හරහා වුණත් මෙතනදී ගෙවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් PayPal එක ලංකාවට තාම හරියට valid වෙන්නේ නැහැ. මොකද valid කියලා තිබ්බත් සමහර ID verification වලදී තමන්ගේ PayPal account එක නැති වෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඒක නිසා අපිට පිලිපින් විදිහට තමයි PayPal එකක් හදන්න සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට ඔයගොල්ලන්ට payment method add කරන්න පුළුවන්. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් payments කියලා එකක් තියෙනවා. ඉතින් මේ payments කියන එකේදී තමයි customer ඔයගොල්ලෝගේ මොකක් හරි item එකක් buy කරගත්තොත් මෙන්න මේ payments කියන එකට තමයි ඒ item එකේ value එක add වෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්නකෝ payment gateway එකක් සාමාන්‍යයෙන් add කරන්න තියෙන්නේ මෙන්න මේ payments කියන එකේදී. නමුත් ලංකාවේ විදිහට සාමාන්‍ය payment gateway එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඕස්ට්‍රේලියා, UK, US වගේ රටවල් වලදී ඔයගොල්ලෝ Shopify පාවිච්චි කරනවා නම් ඔයගොල්ලන්ට payment gateways අදාළ වෙන්නේ නැහැ, අවශ්‍ය වෙන්නේ නැහැ. Shopify එකේම කෙලින්ම ඔයගොල්ලෝගේ බැංක් එකට සල්ලි කෙලින්ම withdraw කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් monthly automatically සල්ලි withdraw කරගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ලංකාවේ වගේ රටවල් වලදී අපිට මේකෙදි payment gateway එකක් PayPal, Payhere වගේ දේවල් add කරන්න සිද්ධ වෙනවා. මොකද ලංකාවට තම Shopify එකේ කෙලින්ම bank account එකට සල්ලි withdraw කරගන්න බැරි නිසා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට third party payment providers වලට ගියාට පස්සේ අපිට මෙතෙන්දී third party කියන්නේ methods ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකෙදි බලා ගන්න පුළුවන් Apple Pay, Google Pay වගේම Visa, Master වගේ card පවා මේකෙදි add කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මෙතෙන්දී additional payment provider කියන එකට ගියාට පස්සෙත් අපිට additionally මේකට providers add කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකෙදි සිද්ධ වෙන්නේ ඔයගොල්ලෝගේ අදාළ කරන payment gateway එක select කරලා ඒක install කරගන්න ඕනි. install කරගත්තට පස්සේ තමයි ඔයගොල්ලෝගේ PayPal හරි මොනවා හරි දෙයක් මේකට add කරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඔය simple කාරණාවල් දෙක තමයි මට කියන්න ඕනකම තියෙන්නේ. ඒ කියන්නේ customers මොකක් හරි cash on delivery හරි මා හරි buy කරගත්තොත් ඒකට අදාළ කරන payment එක hold වෙලා තියෙන මෙන්න මේ payments කියන එකේදී ඉතින් hold වෙලා customer ට ඒ item එක deliver වුණාට පස්සේ තමයි අපිට
අපේ බැංක් එකට ඒ සල්ලි විත්ඩ්‍රෝ කරගැනීමේ හැකියාවක් තියෙනවා. සමහරක් වෙලාවට ඔයගොල්ලෝ YouTube වල නම් සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් දන්නවා ඩොලර් 100ක් වුණාට පස්සේ තමයි පේමන්ට් එක ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේකෙත් අන්න ඒ වගේ ඩොලර් 60ක් 100ක් වගේ වුණාට පස්සේ තමයි අපේ පේමන්ට් එක අපේ වොලට් එකට එහෙම නැත්නම් අපේ බැංක් එකට විත්ඩ්‍රෝ කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. ඕන කෙනෙක්ට ඒ දේ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ දැන් ගොඩක් AI තාක්ෂණය දියුණුවේ. ඔයාලට මක්කේ ප්‍රශ්නයක් තිබුණොත් ඔයගොල්ලන්ට පුළුවන් AI පාවිච්චි කරලා ඒ ප්‍රශ්නය निराකරණය කරගන්න. ඒ වගේම තමයි මේ Shopify එකේදීත් ඔයගොල්ලෝ මොකක් හරි ඔප්ෂන් එකකට ගියාට පස්සේ ඒකේදී අපිට learn more හරි ඒ වගේ දෙයක් බලාගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට learn more කියන එකට ගියාට පස්සේ අපිට self study කරලා මේ හරහා මේකෙදී අපිට ඉස්සරහට කරගෙන යන්නේ කොහොමද කියලා self study කරගන්න පුළුවන්. ඉංග්‍රීසි දන්නේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට solution තියෙනවා. Google Translate වගේ දෙයක් දාලා සිංහල විදිහට convert කරගෙන අපිට මේ දේවල් ටික කරගන්න පුළුවන්. ඉතින් මෙච්චර දේවල් දිනු වෙලත් තාමත් ඒ දේවල් පාවිච්චි කරන්න නැහැ කියන්නේ ගොඩක් අපරාධයක්. ඒක නිසා AI පාවිච්චි කරලා වුණත් අපිට මේවට අදාළ කරන විසඳුම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකේදී ඔයගොල්ලෝ පුංචිම හරි කාරණාවක් දැනගන්න ඇති කියලා. තවත් මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා. එහෙනම් තවදුරටත් මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.